හලෝ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා හිතනවා. අද අපි යමුද ඩුබායි වල තියෙන තවත් ලස්සන තැනක් බලන්න. ඉතින් අද මම ඔයාලා වික්කගෙන යන්නේ ඩුබායි අල්කුඩ්රා වල තියෙන ලාව් ලේක් එකට. ඇත්තටම අපි මෙතනට දවස් 2ක් ගියා. එක දවසක් ගියේ ගොඩක් සීතල දවස්වල. ඒ වගේම මේ ළඟදි තිබුණ නිවාඩුවේදී අපි ආයෙත් ගියා. මේ පළවෙනි දවසේ එදා අපි ගෙදරින් පිටත් වෙදිත් ගොඩක් දවල් වෙලා නිසා එතනට යද්දි ගොඩක් හවස් වුණා. හැබැයි එදා ගොඩක් සෙනග හිටියා. ඉතින් සීත කාලෙට හොඳ කැම්පින් ඒරියා එකක් තමයි මේ ලව් ලේක් එක. ගොඩාක් ෆැමිලිස් ඇවිත් කැම්පින් කරනවා අපි දැක්කා. හරි ලස්සන වෙනස්ම අත්දැකීමක් ඉතින්. අපේ බබා ගොඩක් චූටි නිසා අපි කැම්ප් කරන්න බලාගෙන ගියේ නෑ. ටිකක් වෙලා යද්දී කළුවර වැටිලා සීතලත් වැඩි වෙච්ච නිසා අපි ගෙදර එන්න පිටත් වුණා. මේ දෙවැනි දවස. දෙවැනි දවසේ යන්න අපි කලින් ප්ලෑන් කළා. ප්ලෑන් කරපු නිසාම අපි කලින් ගියාට වඩා ගොඩක් වේලාසන පිටත් වුණා. මොකද එතකොට අපිට ගොඩක් වෙලා එතන ඉන්න පුළුවන් නිසා. ඒත් අපි ලව් ලේක් එකට යන පාරට දාද්දිම අපිට හිතුණා අපි විතරයිද මේ පැත්තට යන්නේ කියලා. මොකද ඒක වාහනයක්වත් නැහැ පාරේ. හැබැයි ටිකක් ඉස්සරහට යද්දී වාහන කීපයක් තිබුණා. ඒ වෙලාවේ ඇත්තටම මිනිස්සෙක් එළියට බහින වෙලාවක් නන් නෙවෙයි. ඒ තරම් අවුව. ලව් ලේක් එකට යන පාරේ මුලින්ම අපිට හම්බ වෙන්නේ ෆ්ලෙමින්ගෝ ලේක් එක. අපිට කලින් පාර ඒක බලන්න බැරි වුණා. මොකද හවස වෙන නිසා අපි මෙතන නතර වෙන්නේ නැතුව කෙලින්ම ලව් ලේක් එකටමයි ගියේ. කොහොම හරි අපි මේ පාර මෙතන වාහනේ නතර කරලා එළියට බැස්සම තමයි තේරුනේ අපි ඇවිත් තියෙනවා හොඳටම වෙලා වැඩි කියලා. ඇස් අරගෙන ඉන්න බැරි තරම් අවුව සැරයි. මෙන්න මේ කළු හංසය දෙන්නත් අපි හිටිය තැනම හිටියා. අවුව සැර වුණත් හරි ලස්සනයි මෙතන. ෆ්ලෙමින්ගෝස්ලා ගණන් කරන්න බැරි තරම්. අපි ෆ්ලෙමින්ගෝ ලේක් එක ළඟ ටික වෙලාවයි හිටියේ. ඉන්න අමාරු නිසා ආයෙත් වාහනේට ආවා.
ඉතින් මේ ලව්ලි එකෙක් ගැන කියනවා නම් අල් කුඩ්රාවල තියෙන ලස්සනම සංසුන්ම තැන් වලින් එකක් තමයි මේ තැන. ලව්ලි එකක නම් කරලා තියෙන විදියටම මේක තියෙන්නේ හાર્ට්ස් දෙකක හැඩයට. උඩින් බලද්දි නම් ලස්සනට බලා ගන්න පුළුවන්. ලව්ලි එකක ගස් වලින් පිරලා තියෙන්නේ. ඒ වගේම වියලි වනාන්තර සතුන් දකින්න පුළුවන්. මේක පැය 24ම ඕපන් තැනක්. අවුරුද්දේ හැම දවසකම. අර මුලින් අපි දැකපු ෆ්ලෙමින්ගෝස්, ඩක්ස්, ස්වෑන්ස්, ඩෙසර්ට් ස්පැරෝස්, ෆැල්කන් වගේ ඩුබායි ඩෙසර්ට් වලට හුරු සත්තු මෙතන ඉන්නවා. ඒ වගේම මේ ලේක් වල ලස්සන මාළු දැක ගන්නත් පුළුවන්. අවුවත් ගොඩක් සැර නිසා අපි වාහනේම ඉඳන් බලාගෙන ගියා බහින්නේ නැතුව. එහෙම යද්දි මෙන්න මෙයාලා හිටියා. මේ තමයි ටර්කි. මෙයාලා ටිකක් බර වැඩි විශාල පක්ෂියෙක්. ඔළුව වටේ රතු පාට වලලු වගේ තියෙනවා. ඒක තමයි මෙයාලගේ විශේෂ ලක්ෂණය. ඒ තමයි කර්මල්. පියාපත් කළු හෝ සුදු පාටින් තමයි තියෙන්නේ. ඔහොම යද්දි මෙන්න මෙයාලා හිටියා. මේ කවුද දන්නවද? මෙයාලා තමයි ඊජිප්ෂියන් ගීස්. ඊජිප්තු හංසයින්. මෙයාලගේ ඇස් වටේ තැඹිලි පාටයි. පියාපත් සුදු තැඹිලි දුඹුරු වගේ පාට මිශ්‍ර වෙලා තියෙනවා. ෆැමිලිස් විදිහට තමයි ජීවත් වෙන්නේ. බලන්නකෝ අපිටත් ඒ වගේ චූටි පවුල් කීපයක්ම දැක ගන්න ලැබුණා. ඉතින් එක දිගටම ඉඳගෙන යද්දී අමාරු හින්දා
අපි හෙවන ගහක් යට නතර කරලා ටිකක් බැස්සා. අපි ආයෙත් ගමන පටන් ගත්තට පස්සේ හම්බුනේ කවුද කියලා බලන්නකෝ. ඇත්තටම මුලින්ම ආව දවසේ අපි මෙයාලව දැක්කේ නෑ. මොකද කලුවර වැටුණානේ. මේ තමයි ගේසල්ස් කියන සත්ත්ව විශේෂය. මෙයාලගේ ගැහණු පිරිමි දෙපාර්ශ්වයටම අන්තට්ටු තියෙනවා. ඇඟේ පාට සුදු ලා දුඹුරු වගේ. මෙයාලා හරිම වේගවත්. ඒ වගේම මෙයාලා ජීවත් වෙන්නේ වියලි කලාපවල නිසා එයාලගේ ආහාර රටාවත් ඒ වටපිටාවට ගැලපෙන විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාලා ශාකභක්ෂක. ඉතින් dry leaves, desert shrubs, soft grasses, desert herbs, thorny plants තමයි මෙයාලා ආහාරයට ගන්නෙ. ඒ වගේම මෙයාලගේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි වතුර නැතුව දිගු කාලයක් ජීවත් වෙන්න පුළුවන් වීම. මෙයාලගේ ඇස් විශාල නිසා අංශක 360ක පරිසරය නිරීක්ෂණය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔන්න අපි යාලවත් බලාගෙන ඉස්සරහට ගියා. දැන් අපි මේ කෙලින්ම යන්නේ ලව්ලි එකකට. අපි එදා යනකොට එක ගේට් එකක් අපිට පහු වුණා. ඉතින් අපි අද හිතුවා ඒ පහු වුණ ගේට් එකෙන් ගිහින් බලන්න. බලන්නකෝ කවුරුවත්ම නෑ එතන. ඇත්තටම කවුරුවත් ඉන්න විදියකුත් නෑ. මොකද ගිනි අවුවනේ. මෙන්න මේ දෙන්න හිටියා වීඩියෝ එකක් දෙකද කර කර. එච්චරමයි මිනිස්සුන්ට කියලා හිටියේ. ඔන්න ඔය පේන තියෙන ෆ්‍රේම් එකේ ඉඳලා ෆොටෝස් කීපයක් අරගෙන අපි ඉක්මනින් එතනින් ආවා. මොකද පොඩි හේවණක්වත් නෑ එතන. මෙන්න මේ ගහ යට වාඩි වෙලා ඉන්න කෙනාව දැක්කද ඔයාලා? එයා පෙසන්ට් කෙනෙක්. හරියටම කිව්වොත් කොමන් පෙසන්ට්. බෙල්ල වටේ ලස්සන සුදු පාට රින් එකක් තියෙන නිසා රින් නෙක් පෙසන්ට් කියලාත් කියනවා. ඉතින් බලන්නකෝ මෙතන ලස්සන කොළම කුල පාටයි. ඒ අතරින් අපි අර කලින් දැකපු ගේසර්ස්ලත් ඉන්නවා. මේන්න මේ ගේට් එකෙන් තමයි අපි එදත් ඇතුළට ගියේ. මෙතනින් ඇවිදගෙන යද්දි නම් හරිම ආසයි මම. මොකද ලස්සනට කොළ පාටට තියෙනවානේ.
ඔන්න අපි එතනින් ඇතුළට ආවම මේ වගේ තමයි තියෙන්නේ. වතුර දිහා බැලුවම ඔයාලට හිතා ගන්න පුළුවන්ද අවුව කොච්චර සැරද කියලා. අපි මේ ගහ යට තිබෙන බෙන්ච් එකේ ටිකක් වාඩි වෙලා ඉඳලා එතනින් පිටත් වුණා යන ගමන් හෙවණ තැනක නතර කරලා කෑම කාලා ගෙදර යමු කියලා කතා වෙලා. මොකද තවත් ඉන්න අමාරුයි ගොඩාක් අවුව සැරයිනේ. ඉතින් එහෙම හිතාගෙන ඉඳි දැකපු දේ බලන්නකෝ. ෆ්ලෙමින්ගෝස්ලා සේරම ආහසට ඉගිලෙනවා. ඒක නම් හරිම ලස්සනයි බලාගෙන ඉද්දි. ඔයාලට මේ රවුම් කරලා තියෙන තැන වාහනයක් පේනව නේද? අන්න ඒක එතන වැල්ලේ එරිලා තිබුණේ. අපි නතර වෙලා බැලුවා කරන්න පුළුවන් මොනවද කියලා. හස්බන්ඩ් ඒ වාහනේ හිටිය පිරිමි කෙනත් එක්ක වැලිය ඇද්දා ඒත් මොකුත් කරගන්න බැරි වුණා. කොහොම හරි ටික වෙලාවක් යද්දි පිරිමි ළමයි 10ක් 12ක් ඉන්න වෑන් එකක් එතනට ආවා. එයාලා ළඟ හොඳ වෙලාවට සවලක් ලොකු ලණුවක් එහෙම තිබුණා. ඉතින් එයාලා වාහනේ පිටිපස්සෙන් ලණුව ගැට ගහලා කට්ටියම එකපාර ඇද්දා. ඒ ඇදපු පාර වාහනේ වැලි වලින් එළියට ආවා. ඉතින් මේක මම මෙහෙම කෙටියෙන් කිව්වට පැය ගාණක් ගියා ඒ විදියට කරලා වාහනේ ගන්න. වැඩේ ඉවර වෙලා බලද්දි අවුවසර අඩු වෙලා. ඉතින් අපි කෑම කන අතරේ කතා වුණා දැන් ලව්ලි එකක ළඟටත් අවුව අඩු ඇති නේද කියලා. කලුවර වැටිගෙන වගේ ඉද්දි අපි ආයෙත් ලව්ලි එකකට ගියා. මට ඇත්තටම වීඩියෝ කරගන්න තරම්වත් උවමනාවක් තිබුණේ නැහැ මොකද එච්චරටම මහන්සි තද අවුවේ ඉඳලා. අපි එතන හරිම පොඩි වෙලාවයි හිටියේ. අපි තුන්දෙනාටම ගොඩක් මහන්සි නිසා ඉක්මනින් එන්න පිටත් වුණා. එතන තියෙන වෝකින් පාත් එකේ ෆෝන් එකේ ලයිට් එක ඔන් කරලා අපි මොනවා හරි ලිව්වහම ටිකක් වෙලා ඒක තියෙනවා. අපි අපේ පුතු පැටියාගේ නමත් ලිව්වා ඒකේ. ඉතින් ආවේලාවේ ලව්ලි ගිය අපිට ඔන්න ඔහම තමයි ඒ දවස ගෙවන්න උනේ. තවත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනින්ම අරන් එන්න. channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් ගිහින් එන්න.